ඊශ්‍රාවරු අකීකරු වෙනවා දෙවිදුගේ අවනතය. ඒ ජෙරමියා දිවස්වරයාගේ පොතෙන් ගත් පාඨයකි. ටිකෙන් ටික දෙවිදුගේ වරප්‍රසාද ලැබුණ විට අපගේ බලය හා ශක්තිය කෙලේ කියලා හිතෙනවා. අන්න ඒ වෙලාවට යක්ෂයා අපගේ හිත ඇතුළට රිංගා දෙවිදු එරෙහි වැඩ කිරීම උඩඟුකම හා අඩංගුවරකම ක්‍රියාත්මක කරනවා. එවිට අපගේ ආදරණීය තාත්තා වෙන දෙවි සමිඳුන් අත්හැර වෙනතක වන යක්ෂයාගේ මලපතට හැරෙනවා. ඇයි අපි ආසයි රතේ තිබෙන පාපෙට ඇතුල් වී හරියට කෑමක් රස කරනවා වගේ ඒ රස කර කර විඳින්න. මොකද වෙන්නේ ඉතින්? අපගේ පාපය නිසා දෙවි සමිඳුන්ගේ ආදරය අත්දකින්න විදියක් නැහැ. ඔබ අසයි දෙවිදුන්ට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. ඒ නිසා තමයි දිවසිවර වේවුවේ. ඒත් අපි හරිම මුරණ්ඩුයි. අප ඔහු කියන දේ අසන්නේ නැහැ. ඉන්පසු තව එකම පුත්‍රයා එව්වා. එහෙත් තාම අප දෙවිදුගේ ආදරය අඳුර ගන්න කැමති නැහැ. ඒකට ලොකුම බාධා වන්නේ උඩඟුකම. අපි අත්හරිමු. දෙවි සමිඳුන් දෙස බලා ඇස් වසාගෙන මොහොතකට අපි කරපු වැරදි මතක් කර ඒට සමාව ඉල්ලමු. කවදාවත් දෙවි සමිඳුන් සමාව දෙන්නේ නැතු ඉන්නේ නැහැ. ඔවුන්වහන්සේ ඉවසිලිවන්ත පියෙක්. අද සුද්ධ සුවිශේෂයේ කියන ජේසුතුමා ගොළු පුත්කලෙක් වන යක්ෂයෙක් දුරු කරනවා. හරිනවා. සමුවැල් සිතුවේ යක්ෂයාගේ බලයෙන් කරනවා කියලා. එහෙම නැහැ. යක්ෂයා කැමතිද තමම බාල්දු කරගන්නට? නැහැ. අපගේ දෙවි සමිඳුන්ගේ බලය හා ආදරය නිසා අප ජීවිතේ බේරනවා යක්ෂයාගේ මලපතින්. ඒ නිසා අප දෙවි සමිඳුන්ට තුති පුදමු. ජේසුගේ බලයෙන් ඔබ අද දවසේ වැඩ කටයුතු සාර්ථක වන්න. ඔබට ජේසු පිහිටයි.